අරේ බයි WhatsApp ඔන්න ඉතින් අද ඉඳලා අපි YB රියැක්ට් අරගෙන එනවා. බලමු බුකිය කලඹු කතන්දර මොනවද කියලා. දිගටම තුලා ඉන්න අප subscribe කරන්න, like එකක් දාලා comment එකක් දාලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. එහෙනම් යමු වීඩියෝ එකට. බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ටරරා ටරරා තාකෝ දෙවතුලා ගිනි දිනවා. අතරේ ¿Qué? දෙයියන්ගේ වීඩියෝ ඉතින් හරිම සුබයි ගමන ගත්ත ගමම බලු සිද්ධියක් තමයි දැක්කේ. අයියෝ බල්ලොන්ටත් වෙන වැඩ නෑ මේ දවස්වල බලපංකෝ කරන වැඩ. ඔප්පට තෙද යන්නේ මේ වගේ පරිවිස තමයි පාර කියන්නේ හිතෙන්නේ නැත්තේ බලපංකෝ කොහොමද කරන්න කියලා. එම් බලහන් ස්කූරක් කැරියා ඌගේ පාර අම්මගේ අප්පගේ පාර යනවා වගේ උපා ඉන්නවා. මාරු මේ අවුරුදු හරි නත්තල් හරි තියෙනවයි මල් වෙඩි දාන ඒවා මොකද්ද මේ පටන් ගත්ත ගමන්. What? හරි යම් බලන්න. මොකද? එයා පැන්ඩවිලා ඔනේ අපුඩියක් ගන්න විසිල් එකක් ගහන්න මොනවා රුවක් කමන්නේ අද මදුල්ලේ ඕගොල්ලෝ වෙනුවෙන් තමයි අපි ගෙන්න දුන්න ආවේ මේ අවසාන පොටුවයි වෙනවා. හරි යගේ ඉතින් කාගේ උනත් දරුවනේ නේද? තේරෙන්නේ බම් මේකේ ඉන්නේ තල් විය ගහක බඳගත්තා නම් හාන්න දුන බලහන් හැටි. වෙනවා නම් මරු ඩාන්ස් එක හැබැයි. අනාගතයේ සුබයි පුතේ. හරි යගේ. යයියා. අයියෝ හැම තැනම. අන්න බලහල්ලක. දිම්මන එකත් එපා කරනවා බා. අයියෝ එල්ලෙන්න පාමු කෙලි කිලෝ 3මාරක යෝධ 7ක් පොල් යෝධ 7ක් හත්තක්. මන්දාවේ හැදිලා. ඔන්න බලන්න සයිස් එක. උඹට උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ මූසලේ. ඒත් මම පන පිටින් සඳ මාලේ අතන පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද control කවුද මම මේ වගේ එඩිට් ගන්න. ඒත් මම පන පිටින් සදමාලි එකත් බන කරලා නේ. පව්වේ වුණාට සතා බල්ල 3 දෙනෙක් වට කරගෙන කනෝනේ. එල්ලෙන්න පාමු කෙලි. කිලෝ 3මාරක යෝධ 7ක්. ඒත් මම පන පිටින් සඳමාලි. හරි මගේ. යයියා. එයා මීහරකෙක් වගේ වෙන්න ඕනේ. සෝ ඒ කියන්නේ යා මං ඉස්සරහ ඉස්සරහට විදිය 5 minutes later හරි උට හරියනවා කියනවා හම්බෙලා.
වගේ අයියෝ ඒ මූ තනකොළ කන එක නම් හොඳයි අම්බූ කමන්නේ දෙයියන්ගේ පිහිටයි එයා මීහරකෙක් වගේ වෙන්න. කෑරු කොම්මද බං හිතාගෙන ඉන්නේ ඒ කියන්නේ එයා මං ඉස්සරහ හැසිරෙන විදිය. මීහරකෙක් 5 වගේ minutes later. හරි සතුටුයි ඉංකි පිංකි පොංකි මේ භූත පරයා අයියෝ හරක තනකොළ කනවා කමන්නේ දෙයියන්ගේ පිහිටයි හොඳයි සුබහනාගතයක් මොකොද්ද පොංගේ කරේ හොද වැඩේ ඔංචිලි පදින්න යනවට උකම දාලා කොයි ඇති අපි යන් මේ මොකද බම් මේ ජිම් යන්න හිතන් ඉන්නකොටම ජිම් යන එක එපා කරවන්නේ අපිට අනේ අම්මට තිරිසන් වැඩ කරන්නේ අයියෝ හොස්ටල් ලයිෆ් නම් අපිටත් සෑහෙන දේවල් මතක් කරනවා මොකුත් කියන්නේ බලංකර පරයාගේ අතර දැම්මනේ අර රූල්ස් එක පහු යකෝ යාලු හරි යගේ දැන් මට කියලා තිබුණා ගොම දැක්ක සීනි කන වීඩියෝ එකක් කියලා. ඔන්න ෂුගර් කප් එකක් මං ගෙනල්ලා තියෙනවා. ගොම ගෙනල්ලා තියෙනවා. මෙතන ඉන්නවා අපේ මිසිස් රත්ති. රත්ති. හේ. අර ඉන්නේ මිසිස් රත්ති. එයා බලන්නේ නෑ මොකද එයාට තරහ ගිහිල්ලාද දන්නේ නෑ. මේ වෙලාවේ ඩිස්ටර්බ් කරන එක හොඳ නෑනේ. හරි. අපි ගොමත් එක්ක සීනි ඉවර වෙනකම් කමු. ඒ යද්දි බා යවපම් එක වවනේ නෝ තව ටිකක් ගියොත් සීනි ටික ගානිෂ් නම පෙරේත වරකින් ගානිෂ් කළා මේ විදිහට අනාගත ජීවිතේ මාරම ටෙස්ට් එකක් තියෙනවා. චික්කිතරක් බං පරයා එනී මන්ද මේ වගේ වුණා මොකට ජීවත් වෙනවද කියලා අප්පා ගයිස් චුට්ටක් වෙලා ගියා ප්‍රകൃති තත්ත්වෙට එන්න තව පොඩ්ඩක් මට මෙතන වමන යනවා ස්ටුඩියෝ එක ඇතුලේ ධනරාජගේ වීඩියෝ දැක්කම මම ආයෙ නම් ස්කිප් කරනවා හරි මගේ යුණම් මොකෙද්ද මන් දන්නේ නැහැ බං සි ඊ ඇත්තටම කනවද බං යටින් කමෙන්ට් එකක් දාලා දැන් එකක් ඉන්නවනේ හරි බලමු ඊළඟ වීඩියෝ එකට යන් ඇති ඔබෝ රෑට කන්න පරිප්පුයි සොයමීටුයි පොල් සම්බෝලයි තියෙනවා කියලා අම්මා කිව්වා. පරිප්පුයි සොයමීටුයි පොල් සම්බෝලයි. සම්බෝලයි පරිප්පුයි නම් සෙට්. සොයමීට නැතත් කවන්නේ බලමු. මේක දෙන්න අලයි සම්බෝලයි තමයි සෙට් වෙන්නේ. බලන්න. මට තියෙන ප්‍රශ්නේ මේකේ මේ අර ඉස්සරහින්ටන කෙල්ලද නැත්තම් පස්සෙන්ටන අලියටද ඇත්තටම මේ පොල් සම්බුල් විසෙමිටි පරිප්පුම කවන්න හදන්නේ කියන එක. හරි යකි කවන්නේ. කොහොම හරි ඉතින් කන්නාසදියක් තියෙනවා. ඉතින් අපිත් එහෙම තමයි. ඇදි යා ඕකේ අරයට කාලි ඉවරයි දැන් ගොඩක් වෙලා කාලා දැන් කාපුවා හොඳ මට්ටමේ මොකද්ද අම්මා මට අරක් වැඩක් කරන්න එපා කියලා බල්ලාට බලන්නකෝ ඒකට අපේ සුදු පුතා කියලා කිව්වාම හරි යගේ එලාවට
මට හරක් වැඩක් කරන්න එපා කියලා සාවර්ණෙන් එහෙම කියන්නේ අතට අහුවෙන එකක් තමයි එන්නේ කමන්නේ ඒ වුණාට බල්ලට එහෙම ඉච්චර හොඳ සලකන්නේ බල්ලා ගහන්න ඉන්න ඕන මම මගේ ගහන්න ඉද්දි ඇයි යකෝ බලමු කවුද බම් මේවා හදන්නේ මේ පාර්ලිමේන්තු ජෝක් නේද රාජාංගනේ ආමුරුත් ඉන්නවා බලහංකෝ ඉතින් ඉතින් ලස්සන සින්දු වලට මුන් කරන අපරාධයක් සයි සින්දුවට සෑහෙන සාධාරණ රාජාංගනේ ආමුදුරණම් කරන ඒයි වන්දුයිට නිදෙන්න මොකද්ද මේ නැති කරන්නේ හරි මාගේ අනේ පව් නෙවෙයි රිලවුත් එක්ක මට නම් දිනවා පුදුම තරහක් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ. අයින්ස්ට දෙමව්පියන්ගේ දරුවන් 3 දෙනෙක් ඉන්නවා කියලා දෙදයි පඩි හම්බෙන්නේ. රිලවුත් සෑහෙන ප්‍රශ්න මේ දවස්වල ඒ හින්දා වෙන්න ඇති මටම කෙලින්නේ මට නම් රිලව් මට අහුනොත් ओ ललित कहाँ चला गए यार कह रहे नाम भी नहीं चले का है ඒ මොන තිරිසංගටත් උට උනේ අඩ ඔහොම අර චිත්‍රයක ලියලා අඳින එකක් ලෙජෙන්ඩ් ඔෆ් ද සී එකේ තිබුණානේ අර වෙනත් මානෙකට වගේ එකට යන්නේ අර අල්ලන් දුවනඩ ඒ මොන තිරිසංගටත් උක හොඳ වැඩේ පරයට ඔය වෙලා මදි මේ හරි පව් බං අම්මා ඇයි පුතා අඬන්නේ පුතා තාත්තා මට බැලුම් පුම්මන්න දුන්නේ නෑ බැලුම් කේස් එකක් බලමු ගිහිල්ලා වීඩියෝ එකට මොකද්ද බැලුම් සිද්ධිය කියලා පැන එනවා ඒ අයියෝ අතේ මං අයියෝ මොනවද බම් මේ අද දකින්නේ බැලුම් පුම්මන්න නෙවෙයි ගහන්න ඕන කවුද බං එහෙම තැන දාන්නේ ඔයා අයියෝ ජරාව අරුගේ කටින් වැක්කිරන බං ඇති යන් ආපු කෙල්ලොත් ලේසි නෑ දැන කොල්ලොත් ලේසි නෑ මට සිරි වෙනවානේ තංගල්ල බැංකුවට එහා ඒක වල්පොල්ල බැංකුව ඇන්න මරුවෑ නව සොයා ගැනීම මේ වටිනෝ ඉදිරි අනාගතයට සොර සතුර වැඩි දැන් සෑහෙන ප්‍රශ්න ගොඩක් අපිත් ඉන්නේ සල්ලි නැතුනොත් එහෙම ඊට වඩා ප්‍රශ්න ඩබල් වෙනවා අන්න කොල්ල හොයාගෙන තංගල්ල බැංකුවෙන් ඇදලා සල්ලි දුන්නා හරිනේ
ඒ සල්ලි ගන්න ඇතුව කියල හරි වගේ සුපිරි ට්‍රයි කරන්න ලොන එක ප්‍රශ්නයක් කෙල්ල සාමාන්‍යෙන් මොන වගේ කොල්ලෙක්වත තෝරගන්න පර්සනල් කසාද බැදලත්තා බැදන බදිදී ඕනගේ කොල්ලෙක්වත තෝරගන්න මේ සුසුකම් මොනද බලන්නේ බදින කෙනගේ ලස්සන වෙන්න ඕනේ නළුවෙක් වගේ සල්ලි ගොඩාක් තියෙනවා නළුවෙක් වගේ වෙන්න ඕ නළුවෙක් වගේ ලස්සන වෙන්න නැත වැඩ හරි ගොඩාක් සල්ලි තියෙනවානේ මට වේදම් කරන්න පුළුවන් විදියට සල්ලි තියෙනවානේ ආසස් දේවල් ගන්න පුළුවන් විදියට සල්ලි තියෙනවානේ ආස ඕනම දෙයක් ගන්න සල්ලි දෙන්න අනිවාර්යයෙන්ම සල්ලි තියෙනවා නැත්නම් වැඩ නැහැ සැලෙන සල්ලි දෙන්නවද අනිවාර්යයෙන් තව ආදරේ වෙන්නත් ඕනේ ආදරේ වෙන්නත් ඕනේ ඔව් හරි මං කියන දේ අහගෙන ඉන්නත් ඕනේ මට සිරේ කියන්නේ මෙහෙමයි මං ආස නැහැ ලොකු කන්දාන කොල්ලන්ට මං කියන දේ අහගෙන මට ඕන විදියට ඉන්න පුළුවන් කොල්ලෙක් නම් මං ආසයි. ඒ ඔයා කියන දේ අහගෙන ඒ කියන්නේ එයා කියන දේ කොට ඔයා අහනවද? අහන්න පුළුවන් දේවල් නම් අහනවා. ඔයා කියන හැමදේම අහගෙන ඉන්න ඕනේ. ඔව් අනිවාර්යයෙන් නැත්තම් වැඩක් තියෙනවා. හරි. එතකොට ඔය ඔක්කොම සුසුකම් ටික බලනවා. ඔව් එහෙම තමයි. හරි දැන් කෙල කෝටියක් සුසුකම් ඔයා කිව්වනේ. හරිද? කැමත් හරි දෙන්න නම්බර් ප්‍රශ්නයක් නැහැ. දැන් ඔය ඔක්කොම සුසුකම් දෙන කොල්ලෙක්ව ඔයා කසාද බදින්න. ඔයාට මොනවද තියෙන සුසුකම්? යන්නේ මැනිකක් වගේ මේ මං ඉන්නේ. මැනිකක් වගේ ඔයා ඉන්නවා. මේ ජොබ් එකක් කරනවද? ජොබ් එකක් කරන්නේ නැහැ. ජොබ් මොකුත් නැහැ. මැනිකක් වගේ ඉන්න හින්දා ඔයා කසාද බදින්න අර වගේ සුසුකම් දෙන කොල්ලෙක් ඕනේ. ඔව් ඒ වගේ තමයි ඕනේ. මේකයි නංගිය වැඩේ. හරිද? තරහ වෙන්න එපා. මම එහෙම කිව්වට. ඒ වගේ සුසුකම් තියෙන, එච්චර ගුණ යහපත්, කියන දේ අහගෙන ඉන්න, සල්ලි තියෙන, පෙනුම තියෙන, කඩවසක්, අලුවෙක් වගේ කොල්ලෙක්. බෝ බදින්න පිස්සුවක් තියනවද බං? ඕවේ නම් වෙන කවරකින් උත කෙල්ලෙක්ව බදිනවනේ. ජොබ් එකකුත් නැතුව මේ බෝ බදින්න පිස්සුවක් තියනවද? යථාර්ථය ඔන්න ඕකයි. ඒක දෙනුම් ගන්නේ. හරි. නේ? පරාට කාලපලයන් යන. බුකේ අමාරු. අයියකෝ. අර කිව්වොක්ක මැනිකක් වගේ උපදාලා පිහලා බෙල්ලිල්ල ගන්න තමයි එන්නේ. එන නළලේ කොටලානේ. කාටද කියන්නේ? මාරු කතාව හැබැයි කිව්වේ. හරියටම කිව්වා. Hola, hola. ¿Qué tal? Sí, muy pomposo. ¿Qué tal? ඇයි බලන්න? ආයි බලන්න. බව්වම දත ගෑවේ. හාවත් අහුණා වගේ ඇස්සේ. Hola. ¿Qué tal? Sí, muy pomposo. හොඳයි. හරි යගේ. බෑනේ කරන්න මුන් එක්ක. අහිංසක සතෙක්වත් සුරතල් කරන්න බෑ. වීඩියෝ හදා දානවා. ඕ ඉතින් මොකක් කියන්නේ නැතු ඉන්න. ඇති. කටට බ්‍රේක් නෑ නැත්තා. දස්කම් වලින් නැන්දම්ම මවිත කරවන්න දැම්ම ඉඳලා උඩින් යන්න පුරුදු වෙන මම. හොඳයි හැබැයි. හොඳ ලේලි පොඩ්ඩක් වෙයි වගේ උඩින් යන්නල පුරුදු වෙන්න දැම්ම ඉඳන් බලමු මොකද්ද කරන්න කියලා. बंसी बनूं फिरूं मस्त गगन आज मैं आजा दुनिया के चमन में අඩෝ ගහට නගින දිවලහක්. හරි වගේ හැබැයි ආරිෂ්ට බිලද මන්ද බං. පෙම්මට නම් හම්බෙන්න එපා මෙහෙම එක. අපි පැව්වා ඊට පස්සේ ලනු දාලා ඇදලා තියාගන්න. මම බදින්නේ නැහැ මගේ ළමයින්ට බදින්න දෙන්නෙත් නැහැ. කො ගැන හිතන්නද නෑ දැම්ම. This is the වැඩක්ද යකෝ? හිරි වැටිලා ගියේ නැත්තම් ඔබ තිරිසනෙක්ලු. පොඩ්ඩක් ඉඳන් ඒ වුණාට මේ එළියට වතුර යන බටයකින් නේ දාන්නේ. හරි තාම මේ හදාගෙන යන තැනකනේ මෙතන. මේකම නෙවෙයිනේ. උන්ට ඇත්තට මෙහෙම වුණා. පුකේ ඇවිල්ලා ස්කූරක් කිරුණාම. යූ යන්න කිව්වා කටින් එන්න ඇති. ටුක්කුටුකුරුඩු වන දිරි සංගමත්දේ අනේ පයින් ඇවිතම් පලයල්ලකු නිදහසේ යටම කියවෙනවා එය තැර පරට්ටිය නටනවා හොරියට මරක වැදුරු නේද
තුම් පිටයි. හරි යගේ. ගිලෙන් යන මිනිස්සෙක්ව බේර ගන්නකොට කොණ්ඩෙන් ඇදලා තමයි උඩට ගන්න ඕන. මේක දැකපු ලොකු සාදු. හරිනේ අමාරු. ලොකු සාදු කිව්වෙද කොණ්ඩේ? මාරු මූණ. ඒ ගහගෙන යනවයි. පව් අඩෝ. අහුවෙන එකකින් ඇදලා ගනිල්ලා. කොණ්ඩෙම වෙන්න ඕනේ නෑ. ලොකු සාදු නැත්නම් කන්ෆියුස් වෙනවා. යම් බලන්න. තනියම බයික් එකේ යද්දී එහෙන බෝරින් නේද බං? මොකද යාළුවා එක්ක ගමනක් යන සෙට් වුණා. බලමු කොහොමද යාළුවා එක්ක ගමනක් යන සෙට් වුණා කියලා. අපි නම් ඉතින් බලමු. උදේ දැම්මනේ පාර වැඩක් නෑ කියලා ඒ ටික දාපන්. ඒක නම් සිනා කතාව. මට උනත් ඉතින් ඔය පද ටික කියවෙනවා ඔය විදිහටම. මං ඔහම දාද්දි අනිතුන්ටත් කියවෙනවා. ඉතින් උනට ඉතින් කරන්න දෙයක් නෑ. සමසිතින් ඉඳ දරාගෙන යන්නවා. යාළුවොත් එක්ක යනකොට නම් ඉතින් කොහොමත් ඉතින් ඔය වගේ දේවල් සාමාන්‍ය දේවල්. ඉතින් හරි මාගේ සුපිරි. ඒ මාතලයක් ගත්තේ නැත්නම් වැඩක් නෑනේ. යන් ඊළඟ වීඩියෝ එකට. ටොපියක් කියලා හිතලා ගුලියක් කාපු යාළුවා. උන්ක තමයි ප්‍රශ්නේ. ඉතින් ටොපි කනෝ ගුලි කනෝ ඒ මේ ජාතික ගීයට බමුන් නටන්නේ. ශ්‍රී ලංකාව ආතයි. ඇති කනේ බැරි මේ අමුතු ඇටේ ඉන්නේ අමුතු මිනිස්සු බං ජාතික ගීයට අත උස්ස තවන් මොකී කී නටනෝ. අර වෙල බැරිම තැන අල්ලගත්තා බා. අයියෝ වන්දන් නෑ එහෙම උන් එක්කනේ මේකේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අනිත් ඔක්කොම සීරුවෙන් අර උන් දෙන්න විතරක් නටනවා. උන් සීරුවෙන් අයියෝ මන්දවාසි දෙයියන්ගේ පිහිටයි ඉතින් රටට. කද හරකා බීලයික් දැක්කේ නෑ නේද? ඒක කන ඒකයිනවා. හරකා බීලයික් දැක්කේ නෑ නේද? ඒකයිනවා. බලමු මොකද්ද සිද්ධ වෙන්නේ කියලා. අම්මට සිරි ස්ලිප් එකක් ගැහුවා නේද? ටෙක්නොලොජියා තමයි. ස්ලිප් එකක් ගැහුවානේ කකුල පිටිපස්සේ ගාතින් හරකා. බලු වැඩ හරකෝවා. අරු බලාපොරොත්තු ඉන්න වෙන තරම් නෑර. කෑනවා බිම දුක්කා. පව් බංගු. අනේ මන් දන්නේ. කවුද යකෝ තට්ටුවට ගංජ වෙනුවට මෝරා පාරක් තියලා තියෙන්නේ? උතුර දකුණ මාරු වෙන්න වැදුනා. අව නැද්ද? ඔබ දැන් ඵලයන් මම උතන් අරන් එන්න. මතක් කරලා සීනි වැඩියෙන් දාලා ප්ලේන් ටිකක් හදන් වරේ. එන්නගයි තත්ත්වේ ගයිස් ඉතින් කොහොම හරි මහා සෝනත් දැන් වැඩ කරන්නේ ගංජාවට උවතාගෙන. ඇයි ඉතින් කප් මාමා මට වැරදි තෝර පාරක් තියලා තියෙන්නේ. ගංජා වෙනුවට තෝර පාරක් තියක වැරදි මම නම් කියන්නේ නේ. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ රියැක්ට් වීඩියෝ එක ඉවර වෙන්නේ. මේ තමයි පළවෙනි වීඩියෝ එක. ඉතින් අපි දිගටම YB රියැක්ට් එක එකතු වෙලා ඉඳී කියලා බලාපොරොත්තු වෙනවා. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. අපි දිගටම වීඩියෝස් අරන් එනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. මතක් කරලා hina වෙන්න, සතුටින් ඉන්න හැමෝම ජය වේවා. එහෙනම් good bye හැමෝටම.